ඔයාලක පිළින්නේ ආත් සයිවසෝන් channel එකකින් කියන අලුත් වීඩියෝ එකක් එක්ක මේ වීඩියෝ එක ඔයාලා ගොඩ දෙන්න කරගන්න වෙනවා. අපි එහෙනම් අද වීඩියෝ එකකින් කතා කරමු අපි කොහොමද හරියටම Google account එකක් හදාගන්න සහ ඔයාලට අමතක වෙච්ච password එකක් කොහොමද change කරගන්න කියලා. Google account එකක් හදන්න ඔයාලා ඉස්සෙල්ලම ඔයාලගේ Google Chrome එක ඕපන් කරගෙන search bar එකේ create a Gmail account කියලා type කරන්න. ඊට පස්සේ එන පළවෙනි link එක උඩ එක සැරයක් click කරලා යට පල්ලෙහාට ගිහිල්ලා create an account click කරන්න. ඊට පස්සේ ඔයාට දැනටමත් email account එකක් තියෙනවා නම් ඒ account එක පෙන්නනවා. ඔයා අලුතින් එකක් හදන නිසා use another account click කරන්න. ඊට පස්සේ ඔයා දැන් අලුතින් එකක් හදනවනේ. ඒක නිසා create account එක සැරයක් click කරන්න. ඔයා personal use දෙන්න. මොකද ඔයා මේක ඔයාගේ තනි පාවිච්චියට හදන නිසා. පස්සේ මෙතන ඔයාගේ පළවෙනි ටැබ් එකේ ඔයාගේ පළවෙනි නම හා දෙවෙනි ටැබ් එකේ ඔයාගේ දෙවෙනි නම ටයිප් කරන්න. හරි දැන් next click කරන්න. ඊට පස්සේ ඔයාට මෙතන ඔයාගේ birthday එක හා gender එක දෙන්න ඕන. මම මෙතන මගේ birthday එකයි gender එක male කියලා තෝරලා next click කරනවා. ඊට පස්සේ ඔයාට මෙතන Google වලින් suggest කරලා තියෙනවා email account දෙකක්. මම ඒකෙන් දෙවෙනි එක තමයි තෝරන්නේ. ඔයාට කැමති නම් ඔයා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා number එක type කරායින් පස්සේ ඔයාට එනවා G අකුරින් Google වලින් එනවා ඔයාට code එක. මේ code එක මෙතන type කරලා next click කරන්න. ඊට පස්සේ ඔයාට මෙතන recovery email address එකක් add කරනවා. ඒක මම දැනට add කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාගේ මෙතන email එක හැදිලා ඉවරයි. ඊට පස්සේ ඔයා next click කරනවා. ඊට පස්සේ මේකට Google වල privacy and terms ටික අපිට පෙන්නනවා. ඒක more option වලින් තව ටිකක් තියෙනවා යට. ඒක I agree click කරනවා. ඊට පස්සේ දැන් ඔයා Google account එක හදලා ඉවරයිනේ. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද Google password එක change කරගන්නේ කියලා. ඔයාට අමතක වෙච්ච password එකක් හරියට change කරගන්නේ කොහොමද කියලා. ඔයා එහෙනම් දැන් home tab එකට යන්න. ඊට පස්සේ උඩ තියෙන round icon එක සැරයක් click කරලා ඒකේ manage your Google account උඩ එක සැරයක් click කරන්න. ඊට පස්සේ තුන්වෙනියට තියෙන ඔයාට Google password කියලා ඒක උඩ එක සැරයක් click කරන්න. ඊට පස්සේ මෙතන ටැබ් දෙකක් ඔයාට එනවා. ඔයා ඒකෙන් ඔයාට දැන් අලුතින් දෙන password එක හොඳ strong password එකක් මෙතන type කරලා change password click කරන්න. ඒකේ password එක හොඳ letters, symbol, numbers ඔක්කොම mix වෙච්ච එකක් වෙන්න ඕන. password click කරායින් පස්සේ ඔයාට මෙන්න මේ වගේ එකක් message එකක් එනවා. ඒක change password click කරන්න. ඊට පස්සේ ඔයාට යටින් message එකක් එනවා you password was changed කියලා. so මෙතන get started click කරන්න. ඊපස්සේ මේ මෙතනින් continue your Google account click කරන්න. හරි දැන් මම අද ඔයාලට කියලා දුන්නේ ඔයා කොහොමද ඔයාගේ Google account එක හරියට හදාගන්න කියලා සහ ඔයාගේ password එක හරියට change කරගන්නේ කොහොමද කියලා.